අපේ අද ගමන වෙරළුගොල්ලේ ඉතිහාසගත තැනක් හොයාගෙන තමයි මේ ගමන. වැලලී යන බොරු ඉතිහාසය නැවත සත්‍ය ඉතිහාසය මතු කරන්නයි මේ ගමන. වෙරළුගොල්ලේ. එන්න අපි කතා කරමු මේ කතාව. අපි මේ ඉන්නේ 9A බිංගේ අසල. 9A වුණේ කොහොමද? මේ පැත්තෙන් තියෙන්නේ බලන දුම්රිය ස්ථානේ. මේ පැත්තෙන් තියෙන්නේ කඩුගන්නාව දුම්රිය ස්ථානේ. මේ දෙක මැද්දේ බලන දුම්රිය ස්ථානයට පස්සේ 9 බිංගේ තියෙනවා. 10 බිංගේ මෙතනින් එහා පැත්තේ තියෙනවා. මේ බිංගේ 9A උනේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ ඉදි කරාට පස්සේ මේ උමග හැදපු නිසා මේක 9A බිංගේ. 9A බිංගේට පිටිපැත්තෙන් තමයි ඇත්තටම පරණ දුම්රිය මාර්ගය පිහිටා තියෙන්නේ. අපි අද යන්නේ අන්නේ පරණ දුම්රිය මාර්ගයෙන් ඉදිරියට. මේ තමයි පරණ දුම්රිය මාර්ගය. රඹුකන සිට කඩුගන්නාව දක්වා දුම්රිය මාර්ගය ඉදිරි කරනකොට ඉදි කරපු පරණ දුම්රිය මාර්ග වැඩිලා තිබ්බේ වෙරළුගොල්ලේ මේ ස්ථානයේ. ෆෙඩරික් විලියම් සේව කියන ඉංජිනේරු මහත්මයාට තමයි මේ මාර්ගය ඉදිකරන්න අවසරය ලැබලා තිබුණේ. එහෙම නැත්නම් ඔහුගේ ඉංජිනේරු තාක්ෂණය යටතේ තමයි මේ මාර්ගය ඉදිරි කරේ. කඩුගන්නාව දක්වා මාර්ගය ඊටාම දුෂ්කර මාර්ගයක් වුණා සුදු අධිරාජ්‍යයට. මොකද විශාල කඳු හාරගෙන මේ උමම් මාර්ග වලින් මේ ගමන අරන් එන්න තිබ්බා. මේ වගේ තවත් එක් ස්ථානයක් තමයි මේ වෙරළුගොල්ල. අපි පෙන්නපු 9A බිංගේ තියෙන්නේ මේ මහා පර්වතයට ඇතුලෙන් හාරලා. මේ පැරණි මාර්ගයේ අපි මේ ඉන්න ප්‍රදේශයට තව පොඩ්ඩක් එහා පැත්තෙන් තමයි මේ ප්‍රදේශය ගිලා බැහැමට ලක් වෙලා තියෙන්නේ. අපි ස්ථානයටත් ගියා. ඕගොල්ලන්ට මතක ඇති මම වීඩියෝ එකක් කරා මීයන් එල්ල සම්බන්ධව වීඩියෝ එකක්. ඔය ආච්චිට හාල් ගැරීම සම්බන්ධව ජනප්‍රවාදයට පත් වූ වැකිය එහෙම උනේ ඒ මීයන් එල්ලේනේ. ඒ ස්ථානයෙන් පාතට කෝච්චියක් පෙරළුණාට පස්සේ මොවුන් හිතන්නට ඇති මේ මාර්ගෙත් කෝච්චියක් ඉදිරියේදී පහළට පෙරළෙයිදෝ කියලා හිතාගෙන. ඒ නිසා 9A බිංගේ නිර්මාණය කරා වෙන්නත් පුළුවන්. හැබැයි 1864 අර කියපු ඉංජිනේරු මහත්මයාගේ මූලිකත්වයෙන් නුවර දක්වා පළවෙනි අදිරේ කඩුගන්නාවට රඹුකන සිට කඩුගන්නාවට ඉදිරි කරපු මාර්ගය වැටිලා තිබ්බේ මේ මාර්ගයේසේ. මේ මාර්ගයේ තියෙනවා ආරුක්කු 3ක පාලමක්. අපි අද ආවේ අන්නේ ආරුක්කු 3 පාලම තියලා ගොඩාක් බොරු ප්‍රවාද ඉදිරිපත් වෙනවා. ඒ ප්‍රවාද නිවැරදි කිරීම සඳහායි. මම මෙතනින්ම සඳහන් කරන්නම් මේ ආරුක්කු පාලම ආරුක්කු 5කින් යුක්තයි කියලා ගොඩක් අය කියනවා. හැබැයි නෑ, මෙය නිර්මාණය කරනකොටම නිර්මාණය කරේ ආරුක්කු 3කින්. ඒ වගේමයි මේ ආරුක්කු පාලම නිර්මාණය කරාට පස්සේ මේක ගිලා බැස්සා කියලා මතවාදයක් යනවා. නෑ, මේ ස්ථානයේ තව ටිකක් එපටින් තමයි ඒ මාර්ගයේ ගිලා බැසීමට ලක් වුණේ. මේ ආරුක්කු පාලම ගිලා බැසේ නෑ. අපි ඊතුරු විස්තර ආරුක්කු පාලම ළඟ ඉඳගෙනම කතා කරමු. මේ තමයි ඒ විශ්මිත නිර්මාණයක් වූ ආරුක්කු 3 පාලම. එදා 1874න් පටන් ගත්ත උඩරට මාර්ගයේ විශිෂ්ටතම නිර්මාණයක් තමයි මේ ආරුක්කු පාලම. මේ ආරුක්කු පාලම නිර්මාණය කරලා තියෙන්නේ වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පයට. ඔයගලන්ට බලනකොට පේනවා මේ ආරුක්කු පාලමේ තියෙන්නේ අපි එංගලන්තයට ගිහිල්ලා පැරණි ගොඩනැගිල්ලක් දැක්කා වගේ
වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පය. මේ ආරුක්කු පාලම නිර්මාණය කරලා තියෙන්නේ වතුර ගලාගෙන යන මාර්ගයක නෙවෙයි. අපි කියන්නේ ඇලක්කින් දුම්රිය මාර්ගයේ ගොඩ කිරීම සඳහා නොවේ. මේ බෑවුම් එක යා කිරීම සඳහා තමයි මේ ආරුක්කු පාලම සුදු අධිරාජ්‍යයන් විසින් නිර්මාණය කරලා තියෙන්නේ. අදට අවුරුදු 100 ගාණක් පරණ මේ ආරුක්කු පාලමේ කොහේ හෝ තැනකවත් ඉරිතැලීමකට ලක් වෙලා නැහැ. මේ කළුගල් කුට්ටි අදටත් නිශ්චිතව කිසිම උපද්‍රවයක් නොවි රැඳී තිබෙනවා. ඒ වගේම විශේෂ දෙයක් කියන්න ඕනේ මේ ස්ථානයෙන් දුම්රිය විශාල ප්‍රමාණයක් ගමන් කරන්නට ඇති. හැබැයි මේ ආරුක්කුවක කිසිම තැනක අලුත්ක් නොවෙන්න මෙය විද්‍යාත්මක ක්‍රමවේදයකට නිර්මාණය කරලා තියෙන්න ඇති. එනිසා සිංහලයට හම්බුණු සුදු අධිරාජ්‍යයෙන් හම්බුණු විශිෂ්ටතම නිර්මාණයක් තමයි මේ වෙරළුගොල්ල ආරුක්කු තුනේ පාලම. බැලු බැල්මට විශිෂ්ට නිර්මාණය. මේ පාලමේ ආරුක්කු තුනේ පාලමේ උසින් අඩි ගත්තාම යටම කොටසේ ඉඳලා අඩි 35ක් විතර උසට මේ පාලම බැලලා තියෙනවා. පළල ගත්තාම අඩි 14ක් විතර තියෙනවා. මේ පාලම නිර්මාණය කරන කාලේ සීකන්නම් ඡායාරූප ශිල්පියෙක් තමයි මේ ඉංජිනේරු මහත්මයාගේ ඡායාරූප ශිල්පියා. ඔය සීකන්නම් ඡායාරූප ශිල්පියාගේ පොතේ මේ පාලමේ ඉතා අලංකාර ඡායාරූපයක් පළ කරලා තියෙනවා. මේක එහි හඳුන්වලා තියෙන්නේ ඩාර්ක් ආර්ච් කියලා. ඔයාලට පේනවා පහළ ප්‍රදේශය. දැනට පහළ කඩුගන්නාවේ පළතුරු කඩ තියෙන ප්‍රදේශයයි. ඒ කොළඹ නුවර මාර්ගයට ඉතා අලංකාරවත්ම මේ ඩාර්ක් ආර්ච් කියන ආරුක්කු තුනේ පාලම ඒ දවස්වල පෙන්වුම් කරලා තියෙනවා. Ceylon with 1893 කියන පොත රචනා කරපු මහත්මයා මේ ආරුක්කු තුනේ පාලම අර විදිහටම ඩාර්ක් ආර්ච් ලෙස විශේෂ වර්ණනාවක් සහිතව සඳහන් කරලා දෙනවා. මේ වගේ 1800 ගණන් වල දුම්රියට මාර්ගයට අදාළ පුරාවිද්‍යාත්මක තොරතුරු වල ඩාර්ක් ආර්ච් ලෙස සඳහන් කරලා තියෙන විශිෂ්ටතම ඉංජිනේරු තාක්ෂණ ශිල්පයේ නිර්මාණයක් තමයි මේ ඩාර්ක් ආර්ච් වෙරළුගොල්ලේ ආරුක්කු තුනේ පාලම. මම හිතන්නේ ගොඩාක් බොරු මතවාද වලට පිළිතුරු මේ වීඩියෝ එකෙන් ඔබට ලැබෙන්න ඇති. ඒ නිසා ඔයගොල්ලන්ට තාරාධනා කරනවා එන්න වෙරළුගොල්ලට අර ආරුක්කු 9 පාලම බලන්න යනවට වඩා මේ වෙරළුගොල්ලේ තියෙන අවුරුදු 200 ගානකට ලංවන මේ ආරුක්කු තුනේ පාලම බලන්න කියලා. එහෙනම් අපි තවත් තැනකදී ඉතිහාසගත කතාවක් හොයාගෙන හම්බෙමු.